ශරීරය උන්වහන්සේගේ ඒ සෝභමාන භාවය ඒ මහා පුරුෂ ලක්ෂණ උන්වහන්සේට තියෙනවා. ඒකත් පුදුම ආශ්චර්යයක් නේද ලබනවා. පුදුම ආශ්චර්යයක්. පුදුම ආශ්චර්යයක් කියන්නේ උන්වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ වගේම මට පුදුම ආශ්චර්යයක් තියෙනවා. උන්වහන්සේ මහා පුරුෂ ලක්ෂණ පාවිච්චි කරලා තියෙන්නේ ධර්මයේ කීමට. ඒ කියන්නේ මහා පුරුෂ ලක්ෂණ වල සමහර මහා පුරුෂ ලක්ෂණ තියෙනවා ආවරණය වෙලා තියෙන උන්වහන්සේගේ සිවුරින්. සමහර අවස්ථාවලදී සමහර බ්‍රාහ්මණවරු උන්වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ වලින් තමයි මේ සම්බුදු කෙනෙක් කියලා තෝරගන්නේ. මොකද ඒ කාලේ ඉන්දියාව පුරා ওই ලක්ෂණ ශාස්ත්‍රය පැතිර තිබෙනවා. ඒ ලක්ෂණ ශාස්ත්‍රයත් එක්කම පැතිර තිබෙනවා මේ ශාරීරික ලක්ෂණ තියෙන උත්තමයා සම්බුදු කෙනෙක්. එතකොට සම්බුදු කෙනෙක් කියන මතය කතන්දරයේ ගියපු ගමන් උන්වහන්සේගේ ජීවිතය සම්බන්ධයෙන් ඇතම් පඬිවරු බ්‍රාහ්මණවරු දැන් ඔය මේ ඒ කියන්නේ ශේල බ්‍රාහ්මණ වගේ ගොඩක් ඔය බ්‍රාහ්මණ විශේෂයෙන්ම උගත් පඬිත බ්‍රාහ්මණවරු ඇවිල්ලා බලන්නේ උන්වහන්සේගේ චරිතයේ තියෙන මේ මහා පුරුෂ ලක්ෂණ. ඒත් උන්වහන්සේ ඇතම් මහා පුරුෂ ලක්ෂණ ඉරිදීම් පෙන්වනවා. උන්වහන්සේගේ දිව ඒ වගේම අනිකුත් ශරීර අංගයන් ඉරිදීම් පෙන්වනවා. පෙන්වන්නේ මම මෙහෙම කෙනෙක් කියලා නෙමෙයි. අර ඒ ආපු කෙනා පෙන්වන්නේ එයාගේ චිත්ත ප්‍රසාදය ඇති කරගන්නයි. ඒ චිත්ත ප්‍රසාදය ඇති වෙච්ච ගමන් එයා නිෂ්ඨාවටපත් වෙනවා. මේ සම්බුදු කෙනෙක් මන් දැන් මුන්වහන්සේ කෙනෙක් අහන්න ඕනේ. ඒ ප්‍රසාදයෙන් තමයි එයා ධර්ම මානසිකාරයට යොමු වෙන්නේ. ඒක නෙවෙයි ධර්මය අහනයි ඒ කාලේ ඇද නෑනේ. ඒ ප්‍රසාදයෙන් තමයි ඒක වෙන්නේ. දහම් කතාව අහනකද එයා ප්‍රසාදයටපත් වෙනවා. ඒ ධර්මයේ ඔස්සේ ප්‍රසාදයටපත් වෙන්න උපකාර වෙනවා ඒක. දැන් අපි ගත්තොත් සමහර අවස්ථා තියෙනවා කිඹුලත්පුරයට බුදුරජාන් වහන්සේ වැඩපු වෙලාවේ ඥාතීන් වන්දනා කරන්න ආවේ නැහැ. අපිට වඩා බාලයි කියලා ওই ගොඩක් වෙ සාක්‍ය රජවරු හරි මාන්නකාරයිලුනේ. ඒ ඉස්සෙල්ලාම ආවේ නැහැ. ඉතින් බුදුරජාන් වහන්සේ යමක මහා ප්‍රාතිහාර්ය පෑවා. ඒ යමක මහා ප්‍රාතිහාර්ය පෑවේ ඒගොල්ලන්ට මතක් කරලා දෙන්න මේ බුදු කෙනෙක් මෙහෙම කෙනෙක් කියලා කියන්නේ. ඒකත් එක්කම එයා පිරිසෙන් දමණය වුණා. අර ප්‍රාතිහාර්යයත් එක්ක. ඊට පස්සේ සුද්ධෝදන රජුරු වැන්දා. ගදෙබම අර ඔක්කොම වැන්දා. ඊට පස්සේ කට්ටිය ලෑස්ති ධර්මයේ කියන දේ අහන්න ලෑස්ති. ඒකට තමයි බුදුරජාණන්සේගේ රූපකාය බොහෝ අවස්ථාවලදී උන්වහන්සේ අනිත් අයට පෙන්ලා තියෙන දැන් විශේෂයෙන්ම ගත්තොත් ඔය අවස්ථාවල උන්වහන්සේගේ රූපේට වසඟ වෙච්ච අය ඔය වක්කලි හාමුදුරුවෝ වගේ රූපේට වසඟ වෙච්ච අය හිටියා. එතකොට උන්වහන්සේ රූපේට වසඟ වීමට ඉඩ දුන්නේ නැහැ. ඒකට නිඳා කළා. ඊට පස්සේ කිව්වා කිංතේ වක්කලි මිනා පූති කායන දිත්තේන මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ යුතු ශරීරය ගැන මේ කියන්නේ. කිංතේ වක්කලි මිනා පූති කායන දිත්තේන වක්කලි මේ කුණු ශරීරය දැකීමෙන් ඔබට ඇති ඵලය කිම කියලා අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශරීරයට මේ ගරහන්නේ මේ කුණු ශරීරය දැකීමෙන් ඔබට ඇති ඵලය කිම? ඊළඟට කියනෝනේ වක්කලි ධර්මයේ දකින්න මාව දකින්න ඕන නම් මාව දකින්න ඕන නම් ධර්මයේ දකින්න කියනවා. ඉතින් දැන් බුදුරජාණන් වහන්සේ අර උන්වහන්සේගේ රූපකාය පිළිබඳ හඳුන්වා දෙන්නේ පිනත් පිනේ විපාකත් පෙන්වන්නයි. උන්වහන්සේ ලක්ෂණ සූත්‍රයේදී පිනත් පිනේ විපාකත් පෙන්වා දෙනවා. ඉතින් අපි මේ පොත්හාසක ඊවපම ඇතුල් කළා. උන්වහන්සේගේ මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණත් ඒ ලක්ෂණ නිසා උන්වහන්සේට ලැබිච්ච පුණ්‍ය විපාකත් ඊළඟට මේ පින් වලින් තමයි උන්වහන්සේගේ ඒ කයේ ශාරීරික රූපකය නිර්මාණය වෙලා තියෙන්නේ. උන්වහන්සේගේ පින් බලයෙන්මයි. ඉතින් උන්වහන්සේගේ ඉතින් අසාමාන්‍ය රූපයක් කියන හොඳටම පේනවා. ඉස්සල්ලාම ඔය උන්වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරලා ශ්‍රමණ කෙනෙක් බවට පත් වෙලා රජගහ නුවරට ආහපුරා කියලා වැඩම කරපු වෙලාව මුළු රජගහ නුවරම පුදුමයට පත් වුණා. මේ දෙවි කෙනෙක් විසාර රජුණන්ගෙන් ඔත්තුව කිව්වනේ. රජ කෙනෙකුට ඔත්තුව කියන්නේ මේ අద్භූත මිනිසෙක්, අద్භූත සත්වෙක් පිඬුසිඟා යනවා. මොහු දෙවියෙක්ද බඹෙක්ද වෙනත් කිසිවෙක් දැන් නොදනිමි කියලා. රජුරෝ සඳුරුතලයට ගිහලා බැලුවනේ. රජුරුත් කල්පනා කර හැබෑම තමයි කියලා රාජසේවකයන්ට කිව්වා මෙයා මේ විශේෂ කෙනෙක් බව පේනවා. දෙවියෙක් නම් අහසින්යි, අමනුෂ්‍යෙක් නම් එකපාරටම පෙනියයි, නාගයෙක් නම් පොළවේ කිමිදෙයි, මිනිසෙක් නම් පැත්තකට ගිහිල්ලා ඔය පින්ඩ පාත කරපිට වළඳයි කියලා. ඉතින් එච්චරටම මෙයා මිනිසෙක්ද, දෙවියෙක්ද, බ්‍රහ්මෙක්ද කියලා හිතන්න තරම්
ආශ්චර්ය අద్భుත රූපයක් තිබිලා තියෙන මේ බුදු වෙලා නෙමෙයි. මේ ගිහි ජීවිතය අතහර ගමන්. ගිහි ජීවිතය අතහරපු ගමන් තිබිච්ච රූපේ ලස්සනයි. ඒ නිසා සම්බුද්ධත්වයට පත් වෙලා බුදු කෙනෙක් හැටියට මේ පාරේ වඩිද්දී කොහොම ඇද්ද? දැන් ඒ උන්වහන්සේගේ මේ මහා පුරුෂ ලක්ෂණ ගැනම මෙනෙහි කිරීමත් අපිට මේ මෙනෙහි කර කර උන්වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ කියලා මෙනෙහි කරන්න මෙනෙහි තියෙන උන්වහන්සේ රැස් කරපු පින්මයි. දැන් මේකදී මම හිතන්නේ පුණ්‍ය බලීමයි.